ගෝලීය සාම දර්ශකයෙන් 2024 වසරේ ශ්‍රී ලංකාවට හිමි වුණේ 100 වන ස්ථානයයි. 2025 වසරේදී ස්ථාන 3ක් ඉදිරියට ගමන් කරමින් 97 වන ස්ථානය හිමි කරගත්තා. එමෙන්ම මෙම වසරේදී ස්ථාන 30ක් ඉදිරියට යමින් දැන් 67 වන ස්ථානයට පත්ව තිබෙනවා. ආර්ථික විද්‍යාව සහ සාමය පිළිබඳ ආයතනයේ මගිනුයි ගෝලීය සාම දර්ශකය හඳුන්වා දී ඇත්තේ. දකුණු ආසියාවේ දෙවන වඩාත් සාමකාමී රට ලෙස සැලකෙන භූතානයෙන් පසු ගෝලීය සාමකාමීත්වයේ සාධනීය මට්ටමකට පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන අස්ථාවරත්වය 25%කින් අඩුවීමද මේ සඳහා බලපා තිබෙනවා. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ නිකුත් කළ දූෂණ සංජානන දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්කර ගනිමින් සිටිනවා. 2024 වසරේ මෙහි ශ්‍රී ලංකාව 121 වන ස්ථානයේ පසු වූ අතර 2025 වසර වන විට ස්ථාන 14ක වර්ධනයක් ලබා ගනිමින් 107 වන ස්ථානයට පත්ව තිබෙනවා. රාජ්‍යංශයේ විනිවිද භාවය පිළිබඳ විශ්වාසය ඉහළ ගොස් තිබීම මෙහි විශේෂත්වයක්. හෙන්ලි ගුවන් ගමන් බලපත්‍ර දර්ශකයෙන්ද ශ්‍රී ලංකාව ඉදිරියට යමින් සිටිනවා. මේ අනුව 2024 වසරේදී හා 2025 වසරේදී 96 වන ස්ථානයේ පසු ශ්‍රී ලංකාවට 2026 වසර වන විට 94 වන ස්ථානයට පත්වීමට හැකි වුණා. අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සංගමයේ දත්ත අනුව රටවල් ගමනාන්ත 227ක් සහ ගුවන් ගමන් බලපත්‍ර 199ක් ඇසුරින් මෙම දර්ශකය සකස් කර තිබෙනවා. ශ්‍රී ලාංකිකයන්ට පූර්ව වීසා නොමැතිව ගමන් කළ හැකි ගමනාන්ත සංඛ්‍යාව 39ක් වනවා. ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම වලින්ද ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියා. ඒ අනුව S&P ගෝලීය දර්ශකයේ CCC+ මට්ටමට ශ්‍රී ලංකාව පැමිණ තිබෙනවා. එමෙන්ම ෆිච් රේටින්ග්ස් නිකුත් කළ ශ්‍රේණිගත කිරීම අනුව ආයෝජකයන්ට සහ මූල්‍ය ආයතනවලට අවදානම් තක්සේරු කරමින් තීරණ ගැනීමටද මෙම ශ්‍රේණිගත කිරීම ඉහළට පැමිණීම හේතු වී තිබෙනවා. Moody's Ratings විසින් සිදු කර ඇති ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව 2022 වසරේ සිටි ඩිෆෝල්ට් තත්ත්වයෙන් ඉහළට ඔසවා තිබෙනවා. මානව සංවර්ධන දර්ශකය අනුව ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 89 වන ස්ථානයයි. එමෙන්ම ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉහළම HDI අගය හිමි රට බවට පත්ව තිබෙනවා. ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයෙන්ද ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියා. 2024 වසරේදී 150 වන ස්ථානයේ පසු ශ්‍රී ලංකාව 2025 වසරේදී 139 වන ස්ථානය හිමි කරගත්තා. 2026 වසරේදී ඒ තවදුරටත් ඉහළ යමින් 134 වන ස්ථානයට පත්ව තිබෙනවා. ගෝලීය ස්ත්‍රී පුරුෂ සමාජ භාවී අසමානතා දර්ශකයෙන්ද ශ්‍රී ලංකාව වර්ධනයක් අත් කරගත්තා. 2024 වසර වන විට ශ්‍රී ලංකාව 122 වන ස්ථානයේ පසුවද 2025 වසරේදී ඒ 93 වන ස්ථානයට පැමිණියා. ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකය අනුවද ශ්‍රී ලංකාව වර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. එම තත්ත්වය දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා. ලෝක බැංකුව ආදායම් වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. මෙම වසරේ ජූලි 1 වනදා වන විට ශ්‍රී ලංකාව නැවත ඉහළ මැදි ආදායම් රටක් ලෙස ලෝක බැංකුව වර්ගීකරණය කළා. සංචාරක හා සංචාරක සංවර්ධන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්කර ගනිමින් සිටිනවා. පසුගිය වසරේ සංචාරක පැමිණීම මිලියන 2.36ක සීමාව ඉක්මවා යමින් ඉතිහාසයේ වැඩිම සංචාරක පැමිණීම් සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක් වුණා. සංචාරක ආදායම ඇමරිකා ඩොලර් බිලියන 3.2ක සීමාව ඉක්මවා ගියා. එමෙන්ම මෙම වසරේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සුවතා සංචාරක ක්ෂේත්‍රයේ විශේෂ ජයග්‍රහණයක් අත්කර ගනිමින් ලොව වේගයෙන් ජනප්‍රිය වන සුවතා සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රේණිගත වුණා. සාර්ව ආර්ථික ස්ථායීකරණය අනුව සැලකීමේදීද ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්කර ගනිමින් සිටිනවා. මෙහි වැඩිම ප්‍රගතියක් පෙන්වන රටවල් අතර 4 වන ස්ථානයේ හිමි වී ඇත්තේ ශ්‍රී ලංකාවටයි. මෙය කෙටි කාලයක් තුල සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වයේ පෙන්වන වැදගත් දර්ශකයක්. ආයෝජක සම්බන්ධතා සහ ණය විනිවිද භාවය අතින්ද ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පැසසිය යුතු මට්ටමක පවතිනවා. 2025 වසරේ මෙහි ලකුණු 37.33ක් ශ්‍රී ලංකාවට ලබාගත් අතර 2026 වසරේ ලකුණු 43.67ක් ලබා ගැනීමට හැකි වුණා. ජාත්‍යන්තර මට්ටමින් ඉහළම කාර්යසාධන කාණ්ඩයට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ආර්ථික ප්‍රතිසාධන දර්ශකයට අනුව බැලීමේදී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ශක්තිමත් වී තිබෙනවා. එමෙන්ම උද්දමනය පාලනය කිරීමට හැකි වුණා. IMF වැඩසටහනද සාර්ථක කර ගැනීමට වත්මන් රජයට හැකි වී තිබෙනවා. මේ හේතුවෙන් වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සෑම ක්ෂේත්‍රයකින්ම ඉහළට යමින් සිටිනවා.